Point of Fujit. අපේ අලුත්ම YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එක. අපි දැන් අර මේ ගිය සතියේ කතා කරානේ. ඔයාලා අතර තියෙනවා වැරදි ආකල්පයක් මේ වායු ගෝලයට වැඩිපුරම ඔක්සිජන් හම්බෙන්නේ. ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න අවශ්‍ය කරන ඔක්සිජන් වැඩිපුරම හම්බෙන්නේ මේ ගස් වලින් කියලා ගොඩක් අය හිතන්නේ. දැන් අපි එක ගිය සතියේ පැහැදිලි කරලා කියලා දුන්නා ගස් වලින් නෙමෙයි. ගස් වලින් හම්බෙන ප්‍රමාණයට වඩා දෙගුණයක විතර ප්‍රමාණයක් වායු ගෝලයට ඔක්සිජන් දෙන්නේ සාගර ජලය. ඒ පැහැදිලි කිරීම ටික තියෙන වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් description එකේ. අපි කමෙන්ට් එකක් විතර දාලා තියෙන අපි පළවෙනි වීඩියෝ එක. ඉතින් අද කතා කරන්නේ නැහැ. එදා අපි කතා කරා සාගර ජලය කොච්චර වටිනවද? සාගර ජලය ගත්තොත් සාමාන්‍යයෙන් පොඩි ළමයින්ගේ ඉඳන් ඔළුවේ තියෙන අපෝ වැඩක් නෑ ලුණු වතුර බොන්නත් බෑ මොනවත් කරන්න බෑ මේ නිකන් හෙන අවුල් වගේ සීන් එකක් නිකන් සමහර අය ඉట్లా නිකන් අර සාගර තිබ්බ නැත්තම් මේ ගොඩබිම්ම තිබ්බනම් ඕන තරම් එහාට මෙහාට යන්න පුළුවන් තව ගෙවල් හදා ගන්න පුළුවන් තව වවන්න පුළුවන් තව එක එක දේවල් නේ සාගර නිකන් අර වැඩක් නෑ වගේ ලයින් එක නේ. මේ වැඩක් නෑ කියන ලයින් එක කියන්නේ ඒ අදහස අයින් කරන්න තමයි අදත් මේ වීඩියෝ අපි කරන්නේ. මේකෙදි මේ බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් පෘථිවියේ සාගර කොච්චර ප්‍රමාණයකට සාගර කියන එක පෘථිවියේ වහගෙන තියෙනවද? සාගර එච්චර ප්‍රමාණයක් පෘථිවියේ තියෙන එකේ වැදගත්කම මොකද්ද? ඒ සාගර ජලය නැති වුණොත් එහෙම මොකද වෙන්නේ එකපාරටම? මේ වගේ දේවල් ටික පොඩ්ඩක් කතා කරමු. ඉතින් අපි නිදහසේ පොඩ්ඩක් කතා කරමු මේක. සාමාන්‍යයෙන් දැන් පෘථිවියේ පෘෂ්ඨය ගත්තොත් එහෙම පෘථිවි පෘෂ්ඨයෙන් 71ක් විතර වහගෙන ඉන්නේ සාගර වලින්. ඒ කියන්නේ 129 ඔය මිනිස්සු ජීවත් වෙන්නේ මේ යුද්ධ ඇති වෙන්නේ මිනිස්සු මරා ගන්න රටවල් අල්ල ගන්න යන්නේ ඔක්කොම තියෙන්නේ 129. 171ක්ම තියෙන සාගර. ඔය 171 ගත්තොත් එමු ඔය 171කින් 99ක්ම වහගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔය 171ක සාගර ප්‍රමාණය සාගර වලින් වහගෙන ඉන්න ගොඩබිම් ප්‍රමාණයෙන් 99ක්ම වහගෙන ඉන්නේ සාගර පහකින්. පැසිෆික් සාගරය, එනත් අපි ඔය කතා කරන ශාන්තිකර සාගරය, අට්ලාන්ටික් සාගරය, ඊට ඉන්දියානු සාගරය, ඊට ආක්ටික් සහ ඇන්ටාර්ක්ටික් කියන ওই සාගර පහෙන් තමයි ඔය සමස්ත සාගර ප්‍රමාණයෙන් 99ක්ම කවර් කරන්නේ. ඒ කියන්නේ අර 170කින් 99ක්ම කවර් කරන්නේ සාගර පහකින්. තව 101ක් විතර අර පොඩි ඔයගොල්ලෝ දැන් අර අහලා දෙනනේ මල මුහුද, කැස්පියන් මුහුද ඔය වගේ නිකන් අර අමුතු සාගර කියන්න බෑ. වට අපි කියන්නේ අභ්‍යන්තර ගොඩබිම් මුහුදු කියලා කියන්නේ. ඒ කියන්නේ ගොඩබිමකින් වට වෙලා තියෙන අභ්‍යන්තරයේ තියෙන මුහුදු. ඒ කැස්පියන් මුහුද මල මුහුද වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් ඒවා ඔක්කොම එකතු කරලා බලුවොත් 101ක් විතර. හැබැයි කැස්පියන් මුහුද ගත්තොත් එහෙම කැස්පියන් මුහුද සාමාන්‍යයෙන් ලංකාව වගේ 6 ගුණයක් විතර විශාලයි. ලෝකේ තියෙන විල් වල තියෙන අපි අහලා තියෙනවා මිරිදිය විල් කියලා කියනවා. මේ මිරිදිය විල් වල තියෙන මුළු ජල පරිමාවයේ 140ක විතර පරිමාවක්ම තියෙනවා කැස්පියන් මුහුදේ ලවණ සහිත ජලය. ඒ කියන්නේ හිතා ගන්න පුළුවන්. ඒතකොට දැන් කැස්පියන් මුහුදෙන් කවර් කරන්නේ 101යි අර සාගර ප්‍රමාණය. සාගර ජලයෙන් 101ක්වත් කවර් කරන්නේ නැහැ කැස්පියන් මුහුදේ. ඒකට ලෝකේ තියෙන මිරිදිය විල් වල තියෙන ජලයෙන් 140ක විතර වගේ ප්‍රමාණයක් කැස්පියන් මුහුද ඇතුලේ තියෙනවා. හරිද? ඒවා මිරිදිය ජලය නෙමෙයි කරදී ජලය කියලා අපි කියන්නේ. නමුත් අර ජල පරිමාව වශයෙන් ගත්තොත් සමානයි. ලංකාව වගේ 6 ගුණයක් විශාලයි. සාමාන්‍යයෙන් ගොඩබිම ගත්තොත් එමෙ දැන් ගොඩබිම ඉතුරුලා තියෙන 129න් පෘථිවියේ 100න් 171ක් සාගර 129ක් ගොඩබිම. ඔය ගොඩබිමෙනුත් 137ක් විතර. ඒ කියන්නේ තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් කවර් කරන රටවල් පහකින්. රුසියාව, ඇමරිකාව, කැනඩාව, චීනය, බ්‍රසීලය. ඔන්න ඔය රටවල් පහෙන් පෘථිවියේ සමස්ත ගොඩබිම් ප්‍රමාණයෙන් 137ක්. එහෙම නැත්නම් තුනෙන් එකකටත් වඩා වැඩි ප්‍රමාණයක් කවර් කරනවා. අනික් මිනිස්සු ඒ කියන්නේ ලෝකේ ඉන්න ජනගහනය සියල්ල බෙදලා ගිහිල්ලා තියෙන අනික් ගොඩබිම් ප්‍රදේශය තුල තමයි ඊතුරු ජනගහනය ව්‍යාප්ත වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒතර දැන් ඔයාලට මම මේ පොඩි අදහසක් ගන්න කියන්නේ මේ කොච්චර ගොඩබිම් සහ සාගර ගත්තාම මේ පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම රුසියාව තමයි ගොඩබිම තියෙන ලොකුම රට. සාමාන්‍ය රුසියාව ගත්තොත් එහෙම වර්ග කිලෝමීටර් මිලියන් 17ක වගේ භූමි ප්‍රමාණයක තියෙනවා. ඒ කියන්නේ ලංකාව වගේ ආසන්න වශයෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 260 ගුණයක් විතර රුසියාව විශාලයි. તો ලංකාව වගේ 260 ගුණයක් රුසියාව විශාලයිනේ. හැබැයි රුසියාව වගේ 10 ගුණයක් විශාලයි ලෝකෙ තියෙන ලොකුම සාගරය ශාන්තිකර සාගරය එහෙම නැත්නම් පැසිෆික් සාගරය. ඒතර ඔයාලා හිතා ගන්න ඒ කියන්නේ පැසිෆික් සාගරය ගත්තොත් ලංකාව වගේ 2600 ගුණයක්. ලංකාව ගත්තොත් අපි ලංකාව ඇතුළතදී අපි දන්නවා සාමාන්‍යයෙන් එක නගරයක ඉඳන් තව නගරයකට යන්න කොච්චර කාලයක් යනවද කොච්චර දුරක් යන්න තියෙනවද. ඒ කියන්නේ මේක අපි සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාව මධ්‍යම ප්‍රමාණයේ රටක්. අර කුඩා රටක් කියන එකට මම එච්චර එකක නැහැ. මොකද සාමාන්‍ය ලංකාව දූපත් අතින් ගත්තත් සාමාන්‍ය ටිකක් ලොකු දූපතක්. හරිද? අපි අර පොඩි කාලේ ඉගෙන ගන්න තියෙන මේ චූර් දූපතක් කියලා ඒකේ පොඩි අවුලක් තියෙනවා. ඒක පොඩි වැරදි ආකල්පයක්. අපි ඉස්සරහට ඒවා ගැන කතා කරමු. ගොඩක් වෙලාවට මේ YouTube channel එකේදී අපි කතා කරන්නේ මිනිස්සුන්ගේ අතර තියෙන වැරදි ආකල්ප ගැන කතා කරන්නේ. ඒතර සාමාන්‍යයෙන් ලංකාව වගේ 2600 කුඩයක් විතර විශාලයි පැසිෆික් සාගරය. ඉතින් සාමාන්‍යයෙන් මේ දේවල් කතා කරන්නේ මේ ගොඩබිමත් එක ගත්තාම සාගරය කොච්චර විශාලද කියලා කතා කරන්නේ. අර කලින් කතා කරපු ප්‍රධාන සාගර පහක් ගැන කිව්වනේ. ඒවට අපි පංචමහා සාගර කියලා කියන්නේ. ඔය සාගර පහෙමුත් කුඩාම සාගරය තමයි ආක්ටික් සාගරය. ඔය ආක්ටික් සාගරය ගත්තොත් එimhe ආක්ටික් සාගරයත් සාමාන්‍ය රුසියාවට වඩා පොඩි වෙනසක් තමයි වර්ග ප්‍රමාණය බැලුවොත් එimhe තියෙන්නේ. පොඩි කියන්නේ සාමාන්‍ය වෙනසක් තියෙනවා. නමුත් ඉතින් අර රුසියාව ගත්තොත් රුසියාව ගොඩබිම තියෙන ලොකුම රට. නමුත් ඊට වඩා අර හැම සාගරයක්ම වගේ විශාලයි. දැන් අපි මේ ගිය සතියේ කතා කරානේ හුස්ම ගන්න වැඩිපුර උදව් කරන සාගර ජලයෙන් කියලා. අර විශේෂ ඇල්ගී වර්ග ගැනම අපි කතා කරා. ඒතකොට සාමාන්‍ය දැන් මේ සාගර ජලය එකපාරටම වාෂ්ප වෙලා ගියොත් හොඳට මතක තියාගන්න මේක මේ කන්සෙප්ට් එකක් විතරයි. ඒ කියන්නේ එකපාරට සාගර ජලය වාෂ්ප කරලා යන්න සාමාන්‍යයෙන් සූර්යයාගේ තියෙන ශක්තිය වගේ ශක්තියක් අවශ්‍ය වෙයි එකපාර සාගර ජලය ඔක්කොම වාෂ්ප කරන්න. නමුත් අපි නිකන් අර උදාහරණයක් විතර මේක කල්පිතයක් විතර ගොඩනංවන්නේ දැන් සාගර ජලය අයින් වෙලා ගියොත් මොකද වෙන්නේ කියලා. මොකද මේ අර සාගර ජලය කොච්චර වැදගත්ද කියන එක පොඩ්ඩක් ඇඟට දාලා දෙන්න.
කියන්නේ අර කල්පිතයක් විතර අපි කතා කරන්නේ. කපාටේම වාෂ්ප කරන්න බෑ සාගර ජලය. සාමාන්‍යයෙන් දැන් පෘථිවියේ තියෙන සාගර ජලය ගත්තොත් එimhe සාගර ජලය ඔක්කොම එකවර එක මොහොතේ වාෂ්ප වෙලා ගියොත් හදිස්සිය හරි. දැන් ওই වාෂ්ප වෙන්නේ ජල වාෂ්පනේ. ඒ ජලයනේ වාෂ්ප විදිහට එන්නේ. ජල වාෂ්ප සාන්ද්‍රණය අධික විදිහට එකතු වෙනවා. ජල වාෂ්ප සාන්ද්‍රණය වායු ගෝලයේ අධික විදිහට වැඩි වෙනවා. ඒතර සාමාන්‍ය වායු ගෝලයේ වායු සාන්ද්‍රණය දැන් තියෙන ලෙවල් එකේ තියෙන හින්දානේ අපි අර මේ දකින වායු ගෝල පීඩනය අපට මේ ගැලපෙන අපට අර සාමාන්‍ය සෙට් වෙන වායු ගෝල පීඩනයක් තියෙන්නේ. දැන් ওই තියෙන වායුන් සංයුතිය හින්දානේ. හදිස්සිය හරි ඕකට එකපාරට ජල වාෂ්ප තෝගයක් එකතු වුණොත් එහෙම වායු ගෝල පීඩනය අධික විදිහට වැඩි වෙන්න ගන්නවා. වායු ගෝල පීඩනය අධික විදිහට වැඩි වෙනවා කියන්නේ දැන් සාමාන්‍ය කෙමිස්ට්‍රි කරන ළමයි දන්නවා බොයිල් නියමය ඉගෙන ගන්නවානේ. බොයිල් නියමයෙන් කියනවා P1 V1 සමානයි P2 V2 කියලා. ඒක කියන්නේ පැහැදිලිව සරලව කිව්වොත් එහෙම අනික් සාධක නියතව තියෙනකොට පීඩනය වැඩි වෙද්දී පරිමාව අඩු වෙන්න ගන්න ඕනේ. ඒතර සාමාන්‍යයෙන් ওই වායු ගෝල පීඩනය අසාමාන්‍ය විදිහට වැඩි වෙන්න ගන්නකොට අර අපේ පෘථුවිය මත තියෙන අර වායුන් පිරලා තියෙන තැන්වල පරිමාව ටික ටික අඩු වෙන්න ගන්නවා. පරිමාව අඩු වෙලා පිරලා යන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ මොන හරි වායු පුරවල තිබ්බ බෝතලයක් එහෙම නැත්නම් බැලුන් එකක් වගේ ගත්තා කියන්නේ. ඒ වගේ එකක සාමාන්‍යයෙන් අර එළිය පීඩනය ගොඩ වැඩි වීගෙන එනකොට අරක සම්පීඩනය වෙලා ගිහිල්ලා ඇතුලේ වායුව සම්පූර්ණයෙන්ම සංකෝචනය වෙලා පිපිරලා යන්න පුළුවන්. පද්ධතිය පිපිරලා යන්න පුළුවන්. ඒක අපට ආදේශ කරගන්න පුළුවන් අපේ මිනිස් ශරීරයට. අපේ කම්බර පුපුරන්න පුළුවන්. පෙනහළු පිපිරලා යන්න පුළුවන්. වායු ගෝලය පිරලා දෙනවා පෙනහළු. ඉතින් මේ වගේ අර මේක මේ වායු ගෝල පීඩනය අධික ලෙස වැඩිනොත් ඔය සිද්ධිය වෙනවා. තව ටිකක් පැහැදිලි කරොත් එමෙ දැන් අර සාමාන්‍යයෙන් වායු ගෝල පීඩනය වැඩිනවා කියන්නේ අපට ලොකු බරක් දැනෙන්න ගන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් හොතරම දන්නවා ජලයේ පතුලට අපි යනකොට කිමිදෙනකොට සාමාන්‍යයෙන් ජලයේ පතුලේ කිමිදෙද්දී අපට දැනෙනවනේ අර බර ගතියක් දැනෙනවා. ඒ කියන්නේ අපට පීඩනය එන්න වැඩි වෙන ගතිය දැනෙනවා. දැන් ඕක ඒ තරමටම නැති වුණත් වායු ගෝල පීඩනය වැඩි වීම අපට ටික ටික දැනෙන්න ගන්නවා. ඒක හොඳටම ඕගොල්ලන්ට අත්විඳින්න පුළුවන්. කන්දක පල්ලෙහා ඉන්නකොටයි කන්දක උඩ ඉන්නකොටයි ඒ වායු ගෝල පීඩනය වෙනස අපට ඇඟට දැනෙන්න ගන්නවා. දැන් ඒ වගේම අර සාමාන්‍යයෙන් දැන් වායු ගෝලයේ ජල වාෂ්ප සංයුතිය වැඩි වෙනකොට අර ස්වාභාවිකව සිද්ධ වෙන වාෂ්පීභවන ක්‍රියාවලිය වගේ දේවල් වෙන එක නතර වෙනවා. ඉතින් ඒකට අපට සාමාන්‍යයෙන් අර අපිට දැන් ওই වාෂ්පීභවන ක්‍රියාවලිය හින්දානේ අපිට අර පොඩි කූල් ගතියක් දැනෙන්නේ. හරිද? ඒව ඔක්කොම නැති වෙලා ගිහලා අපිට එන ඩ්‍රයි ගතියක් දැනෙන්න ගන්නවා. දැන් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් සාගර ජලය ගත්තොත් මේ සාගර ජලයේ ස්කන්ධයක් තියෙනවනේ බරක් තියෙනවනේ සාගර ජලය තුල. මේ සාගර ජලයට බරක් තියෙනවා. ඔයාලා දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ ගොඩබිම් ප්‍රමාණයෙන් 172ක් සාගර වලින් කවර් කරන් ඉන්නවා. ඒ සාගර ජලයට කිසියම් බරක් තියෙනවනේ. ඇත්තටම ওই බර ගත්තොත් එහෙම පෘථිවියේ සමස්ත බරෙන් 100.02ක් විතර. ඒ කියන්නේ මේ අපි සාගරවල ජලය ගත්තොත් මහා දැවැන්ත ජල කඳක් නේ තියෙන්නේ. පෘථිවි ගොඩබිම 171ක් ආවරණය කරනවා ජලය, සාගර ජලය. ඒ වුණාට ස්කන්ධයක් විතර බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් 0.02ක වගේ ප්‍රමාණයක් තමයි සාගර ජලය ගන්න. ඒ කියන්නේ ඊට වඩා ලොකු ස්කන්ධයක් ගොඩබිමේ තියෙනවා. මොකද සාගර ජලය ගත්තත් අපි පතුලට ගියාම ඒත් ගොඩබිමනේ තියෙන්නේ. පොළොවේ තියෙන පාෂාණ වර්ගනේ තියෙන්නේ. ඒතකොට පෘථිවියේ ස්කන්ධයත් එක්ක බලුවම 0.02ක්. ඔය 0.02 වාෂ්ප වෙලා ගියත් පෘථිවියේ අර ප්‍රමාණ වේගය වැඩි වෙන්න පුළුවන්. සුළු වශයෙන්, ඊටාම සුළු වශයෙන් ඔය 0.02 ප්‍රමාණයකින් ස්කන්ධ අඩු වුණත් වාෂ්ප වෙලා ගිහිල්ලා පෘථිවියේ භ්‍රමණ වේගය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම දැන් මේ සාගර ජලය ටික ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා සාගර පෘෂ්ඨය නිරාවරණය වුණාම ලස්සන සිද්ධියක් දකින්න පුළුවන්. මේ සාගරවල තිබ්බ පතුල අපිට පේනවා වගේ මේ සාගර පතුල පොඩි ඉස්සෙන ගතියක් දකින්න පුළුවන්. මේක අර මේ මම හිතන්නේ භූගෝල විද්‍යාවේ සිද්ධිය පැහැදිලි කරනවා. ඔය අයිසෝස්ටැසිස් රිබවුන්ඩ් කියලා කියන්නේ ඔකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ පෘථිවියේ අභ්‍යන්තර පටලයයි බාහිර පටලයයි අතර පොඩි සමතුලිතතාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අර බර අඩු වැඩි වෙන විදිහ බලලා අර ඒ පටලය පොඩ්ඩක් උඩට ඉස්සෙන ගතියක් වෙනවා. ඒ කියන්නේ කොහේ හරි තැනක පෘථිවියේ බර අඩු වෙන්න ගත්තොත් මෙතන තියෙන පෘථිවියේ අර ප්‍රස්ත එක පොඩ්ඩක් උඩට ඉස්සලා එන්න ගන්න. දැන් ඒතකොට සාගර ජලය අඩු වෙන ගමන් කෙලින් මේ හරිය බර අඩු වෙනවා. බර අඩු වෙච්ච ගමන් ඒ හරිය තියෙන පටලය පොඩ්ඩක් උඩට ඉස්සලා එනවා. ඒතකොට තවත් අර පෘථිවිය හොඳ ගෝලාකාර ස්වරූපයකට පත් වෙනවා කියලා කියනවා. ඉතින් මේවා ඔක්කොම කල්පිත. හැබැයි මේවා ප්‍රායෝගිකව අපිට දකින්න පුළුවන්. අර මේ ග්ලැසියර් තියෙන පැතිවල ග්ලැසියර් දිය වෙනකොට ග්ලැසියර් තට්ටුව දිය වෙලා සම්පූර්ණයෙන් ග්ලැසියර් අයින් වෙලා යනකොට එතන ස්කන්ධ අඩුවීමක් වෙන හින්දා ඒ තිබ්බ පෘෂ්ඨය පොඩ්ඩක් උඩට ඉස්සර ගතියක් දකින්න පුළුවන්. මේවා මේ මහා මීටර ගණන් කිලෝමීටර ගණන් වලින් උඩට ඉස්සෙන්නේ නැහැ. නමුත් ඊටාම සුළු ප්‍රමාණ වලින් වුණත් උඩට ඉස්සෙනවා කියලා විද්‍යාඥයෝ නිරීක්ෂණය කරලා තියෙනවා. ඉතින් මේ අපි සාමාන්‍යයෙන් මේක කොහොම කතා කරත් මේක ප්‍රායෝගික ජීවිතේ අපිට දකින්න පුළුවන් සංසිද්ධියක් නෙමෙයි, මේක කල්පිතයක්. ඉතින් මොකද සාගර ජලයේ වාෂ්ප වෙලා යන පළවෙනි මොහොතේදීම මේ අභ්‍යන්තරයේ තියෙන අපේ ඉන්ද්‍රියන් වලට හානි වෙලා ජීවත් වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ අපිට. ඒ වගේම තමයි අර සාමාන්‍යයෙන් දැන් සාගර ජලයේ සම්පූර්ණ වාෂ්ප වෙලා වායු ගෝලයට යනවා. ජල වාෂ්පෙදී තියෙන්නේ ජල වාෂ්ප කියලා කියන්නේ පට්ට ප්‍රබල හරිතාකාර වායුව. හරිතාකාර වායුවකින් කරන්නේ හරිතාකාර වායු සාන්ද්‍රණය මේ වෙනකොට පෘථිවියේ ප්‍රශස්ත ස්වරූපයකින් තියෙන හින්දා තමයි පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වයේ මේ වගේ එක පවත්වකට අපිට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක තියෙන්නේ. එකපාරට ජල වාෂ්ප තෝගයක් එකතු වෙච්ච ගමන් හරිතාකාර ආචරණය වැඩි වෙලා ගෝලීය උණුසුම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යනවා. සාමාන්‍යයෙන් සෙල්සියස් 100ක වගේ උෂ්ණත්වයකට වඩා යන්න පුළුවන් දවල් කාලේ. ඒ වගේම රාත්‍රී කාලයකදී අධික සීතලක් එන්න ගන්න. ඒ නිසා සම්පූර්ණයෙන්ම ජීවය තුරන් වෙලා යන්න පුළුවන්. ඉතින් 99%ක්ම ජීවය සම්පූර්ණයෙන් වද වෙලා යනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඕකට ඔය තත්ත්වය ඉතා ඉහළ උෂ්ණත්ව 100ට එහා උෂ්ණත්ව සහ
ඉතා අධික සීතල ওই තත්ත්වවලට ඔරොත්තු දෙන කිසියම් ජීවි කොට්ටාසයක් විතරක් ඉතුරුනවා කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්. හැබැයි ඉතින් ටික කාලයක් යනකොට නැවතත් අර වායු වලට එකතු වෙච්ච ජල වාෂ්ප ආයත් වර්ෂාව විදිහට පෘථිවියට පතිත වෙන්න පුළුවන්. ඒක විද්‍යාඥයෝ අතර විවිධ මත තියෙනවා. ජල චක්‍රය නතර වෙන හින්දා මේක ආය වර්ෂාවක් ඇති වෙන්න බෑ කියලා. නමුත් ජලයේ විතර ආය පෘථිවියට පතිත වෙන්න පුළුවන් කියලා තව කට්ටිය තර්ක කරනවා. ඒතර සාමාන්‍යයෙන් ඉතින් ආය ජලයේ විතර පෘථිවියට එකතු වුණාට සාගර ජලය ආය එකතු වුණත් ඒ වෙද්දී ජීවය සම්පූර්ණයෙන් වගේ නැති වෙලා ඉවරයි. තව අවුරුදු ලක්ෂ ගාණක් මිලියන ගාණක් ගිහිල්ලා ආය පාරක් පෘථිවියේ කිසියම් පාරිසරික සමතුලිත තත්ත්වයක් නැති වෙලා ආයත් ජීවි හට ගන්න පුළුවන්. ඉතින් මේක මේ කල්පිතයක්. මේ කල්පිතය වලත් එක්ක කතා කරේ මේ සාගර ජලය කියන්නේ කොච්චර වැදගත්ද කියන එක අපිට පොඩ්ඩක් අඟවන්න. ඊළඟ වීඩියෝ එකේදී මගේ බලාපොරොත්තුව තියෙනවා සාමාන්‍යයෙන් දැන් අපි කතා කරන්නේ මේ සාගරයේ ජලයේ වාෂ්පලාගේම සාගර පතුල නිරාවරණය වෙනවා කියලා. ඔයාලා හිතනවද ඔය සාගර පතුල ඉතාමත් ගැඹුරුයි. උදාහරණයක් විදිහට පැසිෆික් සාගරය ගත්තොත් පැසිෆික් සාගරයේ තියෙන බරපතලම මට්ටමින් ගැඹුරුම තැන තමයි මරියානා අගාධය. පෘථිවිය අපි දැක්කොත් අපිට මිනිස්සෙක්ට යන්න පුළුවන් උඩම තැන එවරස්ට් කියලා කියන්නේ. එවරස්ට් කන්ද තමයි මිනිස්සෙක්ට යන්න පුළුවන් උඩම තැන. සාමාන්‍යයෙන් කිලෝමීටර් 8මාරක් 9ක් වගේ ආසන්න ප්‍රමාණයක උසක් තමයි එවරස්ට් කන්දර තියෙන්නේ. හැබැයි මරියානා අගාධය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මරියානා අගාධය කිලෝමීටර් 11ක් විතර ගැඹුරුයි. ඒ කියන්නේ එවරස්ට් කන්ද මරියානා අගාධය ඇතුළට දැම්මත් තවත් කිලෝමීටර් 2ක් විතර ඉතුරු වෙනවා. ඒ කියන්නේ අපි හිතනවට වඩා පෘථිවියේ මතු පිට අපිට පේනවට වඩා පෘථිවියේ සාගර පතුලේ අභ්‍යන්තරය ඉතාම ගැඹුරුයි සහ නිරීක්ෂණය කරන්න බෑ. විශේෂයෙන්ම අපි අභ්‍යවකාශයේ මේ වෙද්දී ගවේෂණය කරලා තියෙන ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි සාගර ගවේෂණය කරලා තියෙන්නේ. මොකද තාමත් ඒවට අවශ්‍ය කරන උපකරණ තාක්ෂණය අපි තාම දියුණු කරගන්නේ. අපි තාමත් ප්‍රාථමික මට්ටමක තමයි ඇත්තටම ඉන්නේ. ඔයාලට මතකද අර ටයිටැනික් සම්බන්ධව පරීක්ෂණයක් කරන්න ඔය සබ්මරීන් එකක් වගේ එකක් පොඩ්ඩක් ගියා. ඉතින් ඒක අර තුලේ තියෙන අධික පීඩනයත් එක්ක පුපුරලා විනාශ වෙලා ගියා සාගර ජලය තුල තියෙන අධික පීඩනයත් එක්ක. ඉතින් ඔය වගේ පීඩන තත්ත්වය යටතේ ජීවීන් ඉන්න පුළුවන්. අපිට ඇහැට දැකලවත් ඒ කියන්නේ ඒගොල්ලන් උඩට එන්නත් බෑ. අපිට පාලනයට ගිහලා ඒගොල්ලෝ නිරීක්ෂණය කරන්නත් බෑ. මරියානා ආගාධයේ පතුලේ මොන වගේ ජීවීන් ඉන්නේ කියන එක තාමත් විද්‍යාඥයෝ අනුමාන කරනවා සහ තර්ක කරනවා. විශේෂයෙන් ආතර් සී ක්ලාක් වගේ අපේ ලංකාවේ විද්‍යාඥයෝ මේ වගේ ලොකු අදහස් ඉදිරිපත් කරලා දෙනවා මරියානා ආගාධය ඇතුලේ තව විශාල අර ඒ කාලේ අපි කතා කරන ප්‍රාග්ඥායිතිහාසික යුගවල හිටපු සත්තු අද වෙලා ගියා කියලා හිතපු සත්තු ඉන්න පුළුවන් කියලා කල්පනා කතා කරනවා. ඉතින් මේ වගේ සාගර ජලය වාෂ්ප වෙලා සම්පූර්ණ නිකුත් අපිට මේවා දැක ගන්න පුළුවන් වෙයි. නමුත් දැක ගන්න අපි ජීවත් වෙන්නේ නැහැ. නමුත් මේ ගැන සාමාන්‍යයෙන් මේ සාගර ජලය තුළ ඉන්න පුළුවන් කියලා අනුමාන කරන. කලින් වඳ වෙලා ගියා කියලා අනුමාන කරපු. දැන් ඒ වුණාට තාමත් ඉන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ අනුමාන කරන ජීවීන් විශේෂ කීපයක් ගැන තමයි ඊළඟ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකදී ඔයගොල්ලන් දැනගන්න දේවල් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී ආයෙත් හම්බෙමු.